ගල් කැටයමක ලියවුණු මහා කලා සම්ප්‍රදායක නටබුන් අතරින් හෙළයේ සැබෑ උරුමය සොයා යන අසිරිමත් යාත්‍රාව. හෙළ උරුමයක අසිරිය. කුට්ටම් පොකුණ ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාවිද්‍යාත්මක නගරයේ පිහිටි ඉතා විශිෂ්ට ජල වාස්තු කලා නිර්මාණයක් ලෙස සැලකේ. කුට්ටම් යන නාමය යුගලය හෝ දෙකක් යන අර්ථය දරන අතර එය මෙම පොකුණු දෙක එකිනෙකට සම්බන්ධව යුගලයක් ලෙස නිර්මාණය කර තිබීම නිසාය. මෙම පොකුණු දෙක කුඩා පොකුණ හා ලොකු පොකුණ ලෙස හැඳින්වේ. අනුරාධපුර යුගයේ ඉදිකළ මෙම ජල සම්පාදන නිර්මාණය ශ්‍රී ලංකාවේ පුරාණ ඉංජිනේරු කුසලතාවය සහ සෞන්දර්ය බෝධය ඉතා පැහැදිලිව නිරූපණය කරයි. කුට්ටම් පොකුණ බොහෝ දෙනාගේ අදහස අනුව භික්ෂූන් වහන්සේලාගේ ස්නානය සහ දෛනික ජල අවශ්‍යතා සඳහා භාවිතා කර ඇති බව සැලකේ. විශේෂයෙන් අනුරාධපුරයේ අභයගිරි විහාර සංකීර්ණයට අයත් භික්ෂූන් සඳහා මෙම පොකුණු ඉතා වැදගත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතී. මේ සරල පොකුණක් නොව ඉතා නිරවුල් සැලසුමක් සහිත ජල පිරිසිදු කිරීමේ ක්‍රමයක් අඩංගු සංකීර්ණ ව්‍යුහයකි. කුට්ටම් පොකුණේ වාස්තු කලා විශේෂත්වය විශාලයි. පොකුණු දෙකම සම්පූර්ණයෙන්ම ගල් කුට්ටි භාවිතයෙන් ඉදිකර ඇති අතර ඒවාට යාම සඳහා ගල් පියස්ලන්, සෙරෙන්දි කලාප, ජලය අතුළුවන හා පිටවන නාලිකා යනාදී සියල්ල ඉතා විධිමත් ලෙස සැලසුම් කර ඇත. විශේෂයෙන් ජලය පොකුණට ඇතුළු වීමට පෙර ගල් පෙරහන් පද්ධතියක් හරහා ගමන් කරවීම ජලය පිරිසිදු කිරීමේ පුරාණ ක්‍රමවේදය පෙන්වන අතිශය වැදගත් ලක්ෂණයකි. මෙම පෙරහන් පද්ධතිය තුළ වැලි, ගල් කැට සහ සාරවත් ගල් ස්තර භාවිතා කර ඇති බව සොයාගෙන ඇත. කුඩා පොකුණෙන් ලොකු පොකුණට ජලය ගලා යන ලෙස සැලසුම් කර තිබීමද විශිෂ්ට ඉංජිනේරු හැකියාවක් නිරූපණය කරයි. මෙහිදී අතිරේක ජලය නිසි පරිදි පිටතට නිකුත්වීමටද විශේෂ නාලිකා සකසා ඇත. එමගින් ජලය අධික වූ අවස්ථාවල පොකුණු කඩා වැටීම හෝ දූෂණය වීම වැළැක්විය හැකි විය. මෙවැනි සැලසුම් අදටත් නවීන ජල කළමනාකරණයට උදාහරණයක් ලෙස ගත හැකිය. කුට්ටම් පොකුණේ සෞන්දර්යමය වටිනාකමද අතිශය උසස්ය. ඍජු රේඛා, සමාන්තර පියස්සන් සහ සමාන අනුපාතයන් භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම පොකුණු පරිසරය සමග ඉතා හොඳින් එකලස් වී ඇත. ගල් පියස්සන් මතට වැටෙන හිරු කිරණ සහ ජනය තුර දිස්වන ප්‍රතිබිම්බ මෙම ස්ථානයට විශේෂ ශාන්තිමත් භාවයක් එක් කරයි. ඒ නිසාම මෙය භෞතික අවශ්‍යතාවයක් පමණක් නොවේ, ආධ්‍යාත්මික නිහතමානීත්වයටද උපකාරී වූ ස්ථානයක් ලෙස සැලකිය හැකිය. අද වන විට කුට්ටම් පොකුණ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමයන් අතර ඉතා වැදගත් ස්ථානයක් ගනී. දේශීය හා විදේශීය සංචාරකීන් විශාල පිරිසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන්නේ පුරාණ ශ්‍රී ලාංකිකයන්ගේ ජල කළමනාකරණ දැනුම සහ වාස්තු කලා කුසලතාවය දැක ගැනීමට. එමෙන්ම මෙය අපේ ජාතික උරුමය ලෙස රැක ගැනීම සහ අනාගත පරපුරට හඳුන්වා දීම අපගේ වගකීමකි. සමස්තයෙන් බැලූ විට කුට්ටම් පොකුණ යනු පුරාණ ශ්‍රී ලංකාවේ උසස් තාක්ෂණික දැනුම, සෞන්දර්ය බෝධය සහ පරිසරය සමග සමබර ජීවිතයක් ගත කළ ආකාරය පැහැදිලිව පෙන්වන අගනා නිර්මාණයකි. එය අපට අතීතයෙන් උරුම වූ අගනා පාඩමක් ලෙසද අදටත් අගය කළ යුතු විශිෂ්ට සංස්කෘතික සම්පතක් ලෙසද සැලකිය හැකිය.
ගල් කැටයමක නිහඬ බව බිඳිමින් ඉතිහාසයේ ජීවමාන හුස්ම සොයා ගිය අපේ චාරිකාව අදට මෙතකින් නැවතුණත් හෙළයේ මහා ප්‍රාතිහාර්යයන් තවමත් නිහඬව අප එනතුරු මග බලා සිටිනවා. එවන් තවත් අසිරිමත් දායාදයක් සමගින් යලි හමුවෙමු. ඔබට සුබ දවසක්.